සුබ දවසක් ඔයාලා සියලු දෙනාට. මං ඉන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර කියන සිටි එකේ. ඉන්දියාවේ නිර්ත දිගින් තමයි කර්ණාටක ප්‍රාන්තය පිහිටලා තියෙන්නේ. ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත වලින් 6 වෙනි තැන තමයි කර්ණාටක ප්‍රාන්තය. මෙම ප්‍රාන්තයේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 74051ක් වෙනවා. මෙම ප්‍රාන්තයට බටහිරින් ලක්ෂදීප මුහුද, වයඹින් ගෝවා, උතුරෙන් මහාරාෂ්ට්‍ර, ඊසානෙන් තෙලංගනා, නැගෙනහිරින් ආන්ධ්‍ර ප්‍රදේශ, ගිනිකොනින් තමිල්නාඩුව සහ නිරිතින් කේරළ මායිම් වෙනවා. කර්ණාටක ප්‍රාන්තයට දිස්ත්‍රික්ක 30ක් ඇතුළත් වෙනවා. ඒ දිස්ත්‍රික්ක වලින් අපි අද යනවා දිස්ත්‍රික්ක 3කට. අපිට එක දවසින් යන්න අමාරුයි. අපි දිස්ත්‍රික්ක 3කට යන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. චිත්තදුර්ග සිටි එකටයි, උත්තර කන්නඩ සිටි එකටයි, ශිවමොග්ග සිටි එකටයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ චිත්තදුර්ග කියන සිටි එකේ. මේ සිටි එකේ තියෙනවා ලොකු බලකොටුවක්. අපි මේක බලන්න අද යන්නේ. මම මේ බලකොටුවට ගිහිල්ලා ඔයාලට මේ බලකොටුවේ විස්තරات කියන්නම්. අද හෝලි දවස. අපේ මහත්තයයි මමයි හෝලි සෙල්ලම් කරා. මේ පාට ගාලා ඇඟේ හැම තැනම අපේ මහත්තයා විසි කරලා වෙනවනේ. මේ දකුණු ඉන්දියාවේ එච්චර හෝලි සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. කොහෙද තව උතුරු ඉන්දියාවේ නේද කරන්නේ ගොඩක්? ඔක්කොම इंडिया ने में आप बोला ना साउथ में काम होली सेलिब्रेट कर रहा है बट इंडिया में नहीं बस उत्तर इंडिया है ना वेडीएम में सेलिब्रेट කරන උතුරු ඉන්දියාවේ හෝලි මේ සවුත් වලත් කරනවා නමුත් එච්චරම නැහැ ටිකක් අඩුයිලු. ඉතින් මේ මම හෝලි මේව කරපු පළවෙනි පාර. මේ තමයි චිත්තදුර්ග බලකොටුව. කන්නඩ භාෂාවෙන් කියනවා චිත්තකල් දුර්ගා කියලා. ඒ කියන්නේ මනරම් බලකොටුව කියන එක. 11 වෙනි සහ 13 වෙනි සියවස් කාලයේ තමයි මේ බලකොටුව ඉදුණා කියලා සඳහන් වෙන්නේ. රවුම් 7කින් යුක්ත බලකොටුවක්. මේ බලකොටුව ජල රැස් කිරීමේ පද්ධතිය සඳහා ප්‍රසිද්ධ තැනක්ලු. මේ බලකොටුවේ ඇතුලේ දේවාල 18ක් තියෙනවා. ऊपर तक जाना है ना? गाइड क्या होता है? हाँ इंडेक्स ವಿಪತ್ತು ಪ್ಲೇಸ್ ಇದೆ. ಇವಾಗ ದೊಡ್ಡ ಬಾಗಿಲು ಹಾಕಿದ್ದು, ಚಿಕ್ಕ ಬಾಗಿಲು ಹಾಕಿದ್ದು, ಪ್ರಮುಖ ಗೋಡೆ ಮೇಲೆ ಆವಿನ ಚಿತ್ರ ನೋಡಿದ್ದೀನಿ. ಕೋಟೆ ನೋಡಿದ್ದೀನಿ. ಅದೇ ಸುಮಾರು ಮಾಡ್ತಿರ್ತಲ್ಲ, ತುಂಬ ವರ್ಷ ಬಂದಿಲ್ಲ. ಎಷ್ಟು ಅದೇ ಇಷ್ಟಿದೆ ನೋಡಿ ಸರ್. ಅಮೌಂಟ್ ಎಷ್ಟು ಅಲ್ರಿ? ರೇಟ್ ಎಷ್ಟು? ऊपर तक जाना है ना? අර ඈතින් පේන්නේ හිදේම්බේශ්වර දේවාලය. මෙහි තියෙන දේවාල අතරින් පැරණිතම දේවාලය ලෙස හඳුන්වනවා. මේ හිදේම්බේශ්වර දේවාලයට ඇතුල් වෙන දොරටුව. මේ දේවාලය මහාභාරතය හා සම්බන්ධ ස්ථානයක්. ඒ ගැන ලොකු කතාවක් තියෙනවා. මම පොඩි කෙටියෙන් කියන්නම් ඔයාලට ඒ කතාව ගැන. මේ මහාභාරතයේ පාණ්ඩව පුත්‍රයන්ට වනවාසය ලැබුණානේ. ඒ වනවාසය ලැබිච්ච කාලේ ඒ පාණ්ඩව පුත්‍රයෝ මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා.
එතකොට මේ ප්‍රදේශයේ ඉඳලා තියෙන්නේ හිදෙම්බරසුර කියන යක්ෂයා. පාණ්ඩ පුත්‍රයන්ගේ බීම් කියන කෙනා හිදෙම්බරසුර යක්ෂයා එක්ක සටන් කරලා හිදෙම්බරසුර යක්ෂයව මැරුවා කියලා කියනවා. හිදෙම්බරසුර යක්ෂයාගේ දතක් මේ දේවාලයේ ඇතුලේ තියෙනවා කියලා සඳහන් වෙනවා. හිදෙම්බරසුර යක්ෂයාගේ නැගණිය එක්ක බීම් විවාහ වුණා කියලා සඳහන් වෙනවා. මේ තියෙන්නේ ශ්‍රී සම්පිගේ සිද්ධේශ්වර දේවාලය. ශිව දෙවියන්ගේ අවතාරයක් වන වීරභද්‍ර දෙවියන් වෙනුවෙන් ඉදිවුණ දේවාලයක්. किधर लिखा है वहाँ से ये वाला the two stone ना वो ना सेली තව බලන්න ගොඩක් තැන් තියෙනවා. ඒ වුණාට අපි යන්නේ නැහැ. අවුව සැර වැඩි නිසා හරි අමාරුයි ඇවිදින්න. අපි දැන් මේ චිත්තදුර්ග සිටි එකේ ඉඳලා ශිවමොග්ග සිටි එකේ සාගරකෙන් ටවුන් එකට යන ගම. අද අපි සාගරවල නවතිනවා. සාගරවල තියෙනවා පරණ ශිව දෙවියන්ගේ දේවාලයක්. අපි අද ඒක බලන්නත් යනවා. මේ පාර ටිකක් අනතුරුදායකයි. ඒ නිසා අපේ මහත්තයා මේ කාර් එක පොඩ්ඩක් සයිඩ් කරා. මේ පිටිපස්සෙන් එන බස් එක. ඒ බස් එකට යන්න ඉඩ දුන්නා. මොකද ඒ බස් වේගෙන් යනවනේ. මේ පාරේ ගොඩක් වංගු තියෙනවා. ඒ නිසා ටිකක් අනතුරුදායක පාරක් හිමින් යන්න ඕනේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ අගෝරේශ්වර දේවාලය බලන්න. මේ දේවාලය ශිව දෙවියන් සඳහා කරපු දේවාලයක්. මෙතන දේවාල 3ක් තියෙනවා. මේක නන්දි දේවාලය. මේ ශිව දේවාලය. මේ පාර්වතී දේවාලය. හැම ශිව දේවාලයක් ඉස්සරහම නන්දි ප්‍රතිමාව තියෙනවා. මේ නන්දි ප්‍රතිමාව අඩි 6ක් උසයි. තනි ග්‍රැනයිට් නිර්මාණයක්. හරි ලස්සනට සීනුව, ඇඟේ බඳපටිය, මේ හැම දෙයක්ම හරි ලස්සනට කැටයම් කරලා තියෙනවා. මේ ප්‍රතිමාවේ නන්දිගේ වලිගය නැහැ. ඒක කඩා විඳ දාලා. ශිව දේවාලයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව තව දකුණු පැත්තේ වම් පැත්තේ දොරටු දෙකක් තියෙනවා. දේවාලය ඇතුලේ කැමරා කරන්න තහනම්.
මේ දේවාල ග්‍රැනයිට් වලින් ඉදි කරලා තියෙන්නේ. ශිව දේවාලයේ ඇතුලෙන් මෙන්න මේ හරිය ඇතුලේ මැදින් තමයි ශිවලිංගය තියෙන්නේ. ඒ ශිවලිංගයට දාන වතුර කිරි මෙතනින් තමයි එළියට එන්නේ. මේ පාර්වතී දේවාලය මේ දේවාලයේ උදේවරුේ තමයි පූජාව තියෙන්නේ. හවස වල පූජාව නැහැ. उधर क्या है? आप क्या चेक कर रहा है? ये डबल है, देखो देखो अभी देखो ये कितना है? 1 2 3 4 5 6 7 8 8 है ना? अभी 1 2 3 4 5 6 7 8 ओके। अभी देखो 1 2 3 4 5 6 7 8 9 10 13 14 15 16 8 to the 16 okay 1 2 3 4 5 6 7 8 10 11 12 13 14 16 अकाउंट का उनको दिखाया इधर ही ना दूसरा नहीं इधर देखो ये क्या करा एलिफेंट को छोड़ के ये आदमी को देखा ना उसको पहले जमाना में जो पाप करता ना अगर उसको पास අපි නැවතලා ඉන්න හොටෙල් එකට ආවා. ගමන් මහන්සියත් නිසා ඉක්මනින් නිදා ගන්න ඕනේ. ඒ වගේම හෙට උදේම නැගිටින්නත් ඕන. හෙට අපි සාගර වල ඉඳලා යනවා උත්තර කනඩා සිටි එකට. සාගර ටවුන් එක තියෙන්නේ ශිවමොග්ග සිටි එකේනේ. කියන අපි ශිවමොග්ග සිටි එකේ ඉඳලා උත්තර කනඩා සිටි එකට හෙට යන්න බලාපොරොත්තු වෙනවා. උත්තර කනඩා ලස්සන තැන් තියෙනවා බලන්න. අපි ඒව බලන්න යන තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හෙට හමු වෙමු.